සුබ දවසක් යාළුවනේ ඔයාලා හැමෝටම සාදරයෙන් පිළිගන්නවා ලංකා ප්‍රොමෝ YouTube channel එකට. channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. එතකොට ඔයාලට හැමදාම මේ වගේ promotion offers discount ගැන දැනගන්න පුළුවන්. හරි. අපි දැන් යමු වීඩියෝ එකට. මම අද ඔයාලට ගෙනල්ලා තියෙන්නේ 2025 සිංහල හින්දු අලුත් අවුරුද්දට fashion buck නදියා අස්තිලකවර්ධන no limit 300 dress point සහ cool planet එකෙන් ඔයාලට මොනවද හම්බ වෙන promotion කියලා ඔයාලට කියන්න. දැන්ටමත් මේ ප්‍රමෝෂන් ටික පටන් ගන්න තියෙන්නේ. ඔයාලට මාර්තු 15 ඉඳන් 10 වෙනකන් මේ ෂොප් වලට විසිට් කරලා ඔයාලට මේ ඩිස්කවුන්ට් ටික ලබා ගන්න පුළුවන්. හරි. අපි දැන් පළවෙනිට යන් ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට් එකට. ශ්‍රියානි ගාවට මාර්තු 13 14 DFCC ගේ ප්‍රමෝෂන් එකක් තියෙනවා. ක්‍රෙඩිට් කාඩ් එකට 125ක් සහ ඩෙබිට් කාඩ් එකට 125ක්. මාර්තු 13 14 යුනියන් බැංක් එකේ ඔයාලට ක්‍රෙඩිට් කාඩ් වලට 130ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා. මාර්තු 15 16 පීපල්ස් බැංක් එකේ ක්‍රෙඩිට් කාඩ් වලට 125ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා. මාර්තු 19 ලංකා බැංකුවේ ඔයාලට ක්‍රෙඩිට් කාඩ් වලට 125ක් සහ ඩෙබිට් කාඩ් වලට 105ක ඩිස්කවුන්ට් එකක් ගන්න පුළුවන්. මාර්තු 21 සහ 22 කාගිස් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් එකට 120ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා. මාර්තු 22 23 කමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් එකට 120ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා. මාර්තු 24 සහ 25 පෑන් ඒෂියා බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් වලට 120ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා. මාර්තු 28 සහ 29 සම්පත් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් එකට 120ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා. මාර්තු 30 සහ 31 සෙලාන් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් එකට 120ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා. මාර්තු 31 සහ අප්‍රේල් 1 වෙනිදා NDB බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් එකට 120ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා. අප්‍රේල් 2 වෙනිදා සහ 3 වෙනිදා LOLC ගේ ක්‍රෙඩිට් කාඩ් එකට 125ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා. අප්‍රේල් 4 සහ 5 HNB ක්‍රෙඩිට් කාඩ් එකේ 120ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා. මාර්තු 5 සහ 6 නේෂන් ට්‍රස්ට් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් එකට 110ක ඩිස්කවුන්ට් එකක් ලබා ගන්න පුළුවන්. එතකොට මේ ටික තමයි ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට් එකෙන් තියෙන ඩිස්කවුන්ට් ටික. අපි දැන් යන නෝ ලිමිට් එකේ ඩිස්කවුන්ට් ටික මොනවද කියලා බලන්න. නෝ ලිමිට් එකේ මාර්තු 15 වෙනිදා සහ අප්‍රේල් 5 වෙනිදා සම්පත් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් එකට 125ක් සහ ඩෙබිට් කාඩ් එකට 110ක ප්‍රොමෝෂන් එකක් යනවා. මාර්තු 16 සහ අප්‍රේල් 9 නේෂන් ට්‍රස්ට් ක්‍රෙඩිට් කාඩ් එකට 125ක ඩිස්කවුන්ට් එකක් යනවා. මාර්තු 18 සහ අප්‍රේල් 1 වෙනිදා සෙලාන් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් එකට 125ක ඩිස්කවුන්ට් එකක් යනවා. මාර්තු 21 කමර්ෂල් බැංකුවේ ඩෙබිට් කාඩ් එකට 110ක ඩිස්කවුන්ට් එකක් යනවා. මාර්තු 22 දා අප්‍රේල් 4 වෙනිදා HNB ක්‍රෙඩිට් කාඩ් එකට 125ක ඩිස්කවුන්ට් එකක් යනවා. මාර්තු 23 සහ අප්‍රේල් 3 වෙනිදා කමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් එකට 125ක ඩිස්කවුන්ට් එකක් යනවා. මාර්තු 25 සහ අප්‍රේල් 7 වෙනිදා DFCC ක්‍රෙඩිට් කාඩ් එකට 125ක ඩිස්කවුන්ට් එකක් යනවා. මාර්තු 26 LOLC ගේ ක්‍රෙඩිට් කාඩ් එකට 125ක ඩිස්කවුන්ට් එකක් යනවා. මාර්තු 27 වෙනිදා ලංකා බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් වල 125ක් සහ ඩෙබිට් කාඩ් වල 110ක ප්‍රොමෝෂන් එකක් ලබා ගන්න පුළුවන්. මාර්තු 28 වෙනිදා යුනියන් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් එකට 130ක ප්‍රොමෝෂන් එකක් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට මාර්තු 28 වෙනිදා කොකෝ පේමන්ට් ඇප් එකෙන් කරන සියලු ගෙවීම් වලට 15%ක ඩිස්කවුන්ට් එකක් ලබා ගන්න පුළුවන්. මාර්තු 29 සහ අප්‍රේල් 6 වෙනිදා HSB ක්‍රෙඩිට් කාඩ් එකට 125ක ඩිස්කවුන්ට් එකක් ලබා ගන්න පුළුවන්. අප්‍රේල් 2 වෙනිදා පීපල්ස් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් එකට 125ක ඩිස්කවුන්ට් එකක් ලබා ගන්න පුළුවන්. අප්‍රේල් 6 වෙනිදා NDB බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් වලට 125ක ඩිස්කවුන්ට් එකක් ලබා ගන්න පුළුවන්. එතකොට නෝ ලිමිට් එකෙන් ඔයාලට හම්බෙන්නේ මෙන්න මේ ඩිස්කවුන්ට් ටික. අපි දැන් බලමු නදියාසගේ ඩිස්කවුන්ට් මොනවද කියලා. යුනියන් බැංක් එකේ මාර්තු 15 සහ 16 ක්‍රෙඩිට් කාඩ් වල 120ක ඩිස්කවුන්ට් එකක් ලබා ගන්න පුළුවන්. මාර්තු 16 සහ 28 LOLC ගේ ක්‍රෙඩිට් කාඩ් වල 125ක ඩිස්කවුන්ට් එකක් ලබා ගන්න පුළුවන්. මාර්තු 18 සහ 30 NDB බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් වලට 115ක ඩිස්කවුන්ට් එකක් ලබා ගන්න පුළුවන්. මාර්තු 19 සහ 31 සෙලාන් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් වල 120කුත් ඩෙබිට් කාඩ් වලින් 10%ක ඩිස්කවුන්ට් එකකුත් ලබා ගන්න පුළුවන්. මාර්තු 20 සහ 21 සම්පත් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් වල 120ක ඩිස්කවුන්ට් එකක් ලබා ගන්න පුළුවන්. මාර්තු 21 සහ අප්‍රේල් 2 පීපල්ස් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් වල 120ක ඩිස්කවුන්ට් එකක් ලබා ගන්න පුළුවන්. මාර්තු 22 සහ අප්‍රේල් 3 DFCC බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් වල 120ක ඩිස්කවුන්ට් එකක් ලබා ගන්න පුළුවන්. මාර්තු 23 සහ අප්‍රේල් 4 HNB ක්‍රෙඩිට් කාඩ් වලට 120ක ඩිස්කවුන්ට් එකක් ලබා ගන්න පුළුවන්. මාර්තු 24 සහ අප්‍රේල් 5 ලංකා බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් වලට 120කුත් ඩෙබිට් කාඩ් වල 10%ක ඩිස්කවුන්ට් එකකුත් ලබා ගන්න පුළුවන්. මාර්තු 25 සහ අප්‍රේල් 6 කමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් වල 120කුත් ඩෙබිට් කාඩ් වල 10%ක ප්‍රොමෝෂන් එකකුත් ලබා ගන්න පුළුවන්. දැන් බලමු තිලකවර්ධනයේ ඩිස්කවුන්ට්ස් මොනවද කියලා. මාර්තු 14 සහ 15 නේෂන් ට්‍රස්ට් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් වල 10%ක ඩිස්කවුන්ට් එකක් ඔයාලට ලබා ගන්න පුළුවන්. මාර්තු 17 සහ 18 DFCC බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් වල 10%ක ඩිස්කවුන්ට් එකක් ලබා ගන්න පුළුවන්. මාර්තු 15 සහ 16 පීපල්ස් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් වල 130ක ඩිස්කවුන්ට් එකක් ලබා ගන්න පුළුවන්. හරි. අපි යන් දැන් ෆැෂන් බග්ගේ ඩිස්කවුන්ට් මොනවද කියලා දැනගන්න. මාර්තු 15 සහ 16
අප්‍රේල් 5 සහ 6 කාගිල් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් එකට 30% සහ ඩෙබිට් කාඩ් එකට 10% ඩිස්කවුන්ට් එකක් ලබා ගන්න පුළුවන්. මාර්තු 28 සහ අප්‍රේල් 2 3 පීපල්ස් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් එකට 25% සහ ඩෙබිට් කාඩ් එකට 10% ප්‍රොමෝෂන් එකක් ලබා ගන්න පුළුවන්. මාර්තු 20 සහ 21 නේෂන් ට්‍රස්ට් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් එකට 25% ඩිස්කවුන්ට් එකක් ලබා ගන්න පුළුවන්. මාර්තු 22 සහ අප්‍රේල් 7 8 CTB බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් වල 10% ඩිස්කවුන්ට් එකක් ලබා ගන්න පුළුවන්. මාර්තු 22 සහ අප්‍රේල් 5 6 කමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් එකට 10% ඩිස්කවුන්ට් එකක් සහ ඩෙබිට් කාඩ් එකට 10% ඩිස්කවුන්ට් එකක් ලබා ගන්න පුළුවන්. මාර්තු 23 සහ අප්‍රේල් 5 6 NDB බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් එකට 25% සහ ඩෙබිට් කාඩ් එකට 10% ප්‍රොමෝෂන් එකක් ලබා ගන්න පුළුවන්. මාර්තු 23 සහ අප්‍රේල් 4 HSBC බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් එකට 10% ඩිස්කවුන්ට් එකක් ලබා ගන්න පුළුවන්. මාර්තු 27 සහ 28 අප්‍රේල් 7 සහ 8 යුනියන් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් එකට 30% ඩිස්කවුන්ට් එකක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මාර්තු 27 සහ 28 අප්‍රේල් 2 සහ 3 කොකෝ පේමන්ට් එකෙන් කරන සියලුම ගෙවීම් වලට ඔයාලට 10% ඩිස්කවුන්ට් එකක් ලබා ගන්න පුළුවන්. මාර්තු 28 අප්‍රේල් 1 වෙනිදා සහ 2 වෙනිදා LOLC එකේ ක්‍රෙඩිට් කාඩ් වල 30% ඩිස්කවුන්ට් එකක් ලබා ගන්න පුළුවන්. මාර්තු 28 සහ 29 අප්‍රේල් 6 වෙනිදා DFCC එකේ ක්‍රෙඩිට් කාඩ් වල 30% ඩිස්කවුන්ට් එකකුත් ඩෙබිට් කාඩ් වල 10% ඩිස්කවුන්ට් එකකුත් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මාර්තු 29 සහ 30 සම්පත් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් එකට 25%කුත් ඩෙබිට් කාඩ් එකට 10% ඩිස්කවුන්ට් එකකුත් ලබා ගන්න පුළුවන්. අප්‍රේල් 4 සහ 5 HNB ගේ ක්‍රෙඩිට් කාඩ් එකට 25%කුත් ඩෙබිට් කාඩ් එකට 10% ඩිස්කවුන්ට් එකකුත් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අප්‍රේල් 7 සහ 8 සෙලාන් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් එකට 25%කුත් ඩෙබිට් කාඩ් එකෙන් 10% ඩිස්කවුන්ට් එකකුත් ලබා ගන්න පුළුවන්. එතකොට ෆැෂන් බග් එකෙන් තියෙන්නේ මෙන්න මේ ඩිස්කවුන්ට් එක තමයි. එතනින් මේ වීඩියෝ එක ඉවරයි. මම තවත් වීඩියෝ එකකින් ඔයාලට ලංකාවේ අලුත්ම ප්‍රොමෝෂන් ඔෆර්ස් සහ ඩිස්කවුන්ට් ගැන දැනුවත් කරන්න.